අද අපේ අම්මා YouTube channel එකෙන් අපි අලුත්ම ක්‍රමයකට ලුණු මිරිසක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. මෙන්න මේ පිටිපස්සේ තියෙන බතල ටික ගන්න අපි කොහොමද බලමු මේ ලුණු මිරිස හදාගන්නේ. මුලින්ම සීන කපාගත්ත ලුණු ටික මෙන්න මේ වගේ මහා පාට සොපින් එකකට අපි දාගන්න. මේක තව ටිකක් තිබ්බයිද? ඒකටම අපි මෙන්න මේ විදියට සීන තලාගත්ත බොහොම තනි රස ප්‍රණීත නයිරිස් නයිරිස් ටිකක් මෙන්න මේ විදිහට අපි මේකටම එකතු කරගන්නවා. මේකට එකතු කරගෙන මේකට අපි පාවිච්චි කරන්නේ කළු පාට සොපින් එක. ඔබත් මතක ඇතිව මේක හදද්දි කළු පාට සහ කහ පාට සොපින් හොයලා තියාගන්න. ඊට පස්සේ මේකටම අපි මෙන්න මේ වගේ ලයින් දෙහි මෙන්න මේ විදිහට අපි මිරිකනවා. සොපින් බෑග් එකට මිරිකනවා. මිරිකලා හැම තැනකම යන විදියට ප්‍රණීත විදියට මිරිකලා ඒ දෙහි කැල මෙතන ඉතින් තව එකක් ගන්නවා. ඒකත් අපි මේ විදියට මෙන්න මේ විදියට මේකට මිරික ගන්නවා. ඊට පස්සේ ඉන්න පොඩ්ඩක් ඉන්න අපි මේ දෙහි කැල විසි කරලා මේක හොඳට මික්ස් කරලා මෙන්න මේ විදියට කළු කලක තියලා මෙන්න මේ මල්ලිට කියලා මේක හොඳට තලනවා. මේක තමයි බතල කන අලුත්ම ලුණු මිරිස් හදන විදිහ. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.